ශාක පෝෂක ගත්තොත් ශාක වර්ධනයට අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය තමයි මේ ශාක පෝෂක කියලා කියන්නේ. ඒකට ශාක පෝෂක වර්ග දෙකක් තියෙනවා. අත්‍යවශ්‍ය පෝෂක තියෙනවා. ඒ වගේම උපකාරක මූලද්‍රව්‍ය තියෙනවා. දැන් මුලින්ම ගමු අත්‍යවශ්‍ය පෝෂක. අත්‍යවශ්‍ය පෝෂක කියලා කියන්නේ ඒ පෝෂකේ නැතුව රහිතව ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න බෑ ශාක වලට. ඒ වගේම මේ මූලද්‍රව්‍යයෙන් වෙන කාර්ය වෙනත් මූලද්‍රව්‍යයක් මගින් ඉටු කරන්නත් බෑ. කියන්නේ ප්‍රතිස්ථාපනය කරන්න බෑ. ඊළඟට ශාක පරිවෘතියට ඍජුවම මේ දායක වෙන මූලද්‍රව්‍ය තමයි මේ අත්‍යවශ්‍ය පෝෂක. ওই කරුණු තුන තමයි මේ අත්‍යවශ්‍ය පෝෂක හැඳින්වීමේදී එන්නේ. එතකොට ගත්තොත් අවශෝෂණය කරන ප්‍රමාණය. අවශෝෂණය කරන මාත්‍රයේ අනුව මේ පෝෂක කොටස් දෙකකට බෙදමු. එතකොට මහා මූලද්‍රව්‍ය තියෙනවා 9ක්. ඒ කියන්නේ එහෙම නැත්නම් අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියනවා. ඊළඟට ශුද්ධ මූලද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. එතකොට මහා මූලද්‍රව්‍ය ගත්තොත් වාතයෙන් හා ජලයෙන් ගන්න ඒවා තියෙනවා. ඒ කියන්නේ CHO. ඒ කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන ඒවා වාතයෙන් හා ජලයෙන් ගන්න. ඊට පස්සේ ගන්න ඒවා කොටස් දෙකක් තියෙනවා. ප්‍රාථමික පෝෂක තියෙනවා. ආයි ද්විතීයික පෝෂක තියෙනවා. ප්‍රාථමික පෝෂක තමයි NPK. නයිට්‍රජන්, ફોස්ෆරස්, පොටෑසියම් කියන ඒවා. එතකොට ද්විතීයික පෝෂක ගත්තොත් කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් ටික තමයි ඒකේ මතක තියාගන්න. ශුද්ධ මූලද්‍රව්‍ය ගත්තොත් මේ ඒක මතක තියාගන්න කවියක් තියෙනවා. මන් බොල මොනව කරන්නද? නිමල් කොල්ල යකාගේ කුණා සින්සිමනියෝ. මන් එකෙන් මැන්ගනීස්. බොල එකෙන් බෝරෝන්. මොනව කරන්න දෙකෙන් මොලිබ්න. ඊළඟට නිමල් කියන එකෙන් නිකල්. ඊළඟට කොල්ල කියන එකෙන් ක්ලෝරින්. යකාගේ කියන එකෙන් යකඩ. ඊළඟට කුණා කොප. ඊළඟට සින්සිමනියෝ කියන එකෙන් සින්ක් කියන මේ මූලද්‍රව්‍ය ටික මතක තියාගන්න පුළුවන්. මේ කවිය ගත්තොත් මේක මේ මම බයෝ ක්ලාස් කියපු සර්ගේ මේ ශුද්ධ මූලද්‍රව්‍ය මතක තියාගන්න දීපු කවියක් සසංක සර්ගේ. අත්‍යවශ්‍ය පෝෂක ගත්තොත් ශාකය තුල දක්වන සචලතාවය. කියන්නේ චලනය අනුව කොටස් දෙකකට බෙදෙනවා. එතකොට සචල පෝෂක තියෙනවා ආයි අචල පෝෂක තියෙනවා. සචල පෝෂක කියන්නේ මොනවද කියලා ගත්තොත් දැන් ශාකයේ තියෙනෝනේ ෆ්ලෝඑම් පටකය. ෆ්ලෝඑම් පටකයේ දිගේ මේ ශාකයේ තියෙන වයස්ගත පටකවල ඉඳන් අලුත් පටක වෙනකට මේ මූලද්‍රව්‍ය ගමන් කරන්න පුළුවන්. ඒ ගමන් කරන මූලද්‍රව්‍ය වලට තමයි අපි සචල පෝෂක කියලා කියන්නේ. ඒකට ඒවට උදාහරණ තමයි නයිට්‍රජන්, ફોස්ෆරස්, පොටෑසියම්, මැග්නීසියම්, ක්ලෝරින් වගේ ඒවා. ඊළඟට CHO, ඊළඟට කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන ඒවා. ඒ ටික තමයි එන්නේ. ඊළඟට ගත්තොත් අචල පෝෂක කියන ඒවා ගත්තොත් අචල පෝෂක ගත්තොත් කැල්සියම්, බෝරෝන්, ඊළඟට සල්ෆර්, ඊළඟට මැංගනීස්, යකඩ, ඊළඟට සින්ක්, කොපර්, මොලිබ්ඩනම් වගේ මූලද්‍රව්‍ය ටික ගන්න පුළුවන්. ඒතකොට අචල මූලද්‍රව්‍ය ඌනතාවයක් ඉන්නම කොහේද මේ ඌනතා ලක්ෂණය ඇති වෙන්නේ කියලා ගත්තොත් අචල මූලද්‍රව්‍ය ඌනතාවයක් ඉන්න අචල කියන්නේ තැනින් තැනට යන්නේ නැහැ නේ. කියන්නේ එතකොට ඌනතාවය ඇති වෙන්නේ ලපටි ඒවා. ඒ කියන්නේ වැඩෙන පත්‍ර. එහෙම නැත්නම් ශාකයේ අග්‍රස්තවල. එතකොට චල මූලද්‍රව්‍ය ඌනතාව. චල මූලද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා ගත්තොත් අපි කියවනේ පරිණත පත්‍ර කොටස් වල ඉඳන් මේ ලපටි පත්‍ර වලට යන්නේ. එතකොට ලපටි පත්‍ර වලට ඕන කරන මූලද්‍රව්‍ය ටික හම්බ වෙනවා. එතකොට හම්බෙන්නේ නැත්te කාට පරිණත පටක. එතකොට පරිණත පටක වල තමයි මේකෙදි ඌනතා ලක්ෂණය පෙන්වන්නේ. ඊළඟට උපකාරක මූලද්‍රව්‍ය තියෙනවා. මේ මූලද්‍රව්‍ය ගත්තත් ශාකයට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒවා මේ ශාකවල පැවැත්ම ගෙනියන්න ඕන වෙනවා. ඒ වගේම නිරෝගී වර්ධනයටත් ඕන වෙනවා. ඒ වගේ මූලද්‍රව්‍ය තමයි සෝඩියම්, ඊළඟට වැනේඩියම්, සිලිකන්, අයඩින්, කොබෝල්ට් වගේ ඒවා. එතකොට සෝඩියම් ගත්තොත් ඇනායන කැටායන තුලිතතාවය පවත්ව ගන්න වැදගත් වෙනවා. ඊළඟ සිලිකන් ගත්තොත් පත්‍ර කොපුව වර්ධනය වෙන්න වැදගත් වෙනවා. ඊළඟට කොබෝල්ට් ගත්තොත් රනිල ශාකවල සහජීවී නයිට්‍රජන් තිර කරන්න වැදගත් වෙනවා.
ටික තමයි එතකොට එතෙන්ට එන්නේ. මේ 22 4වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සචල පෝෂකවල උණතා ලක්ෂණ මුලින්ම නිරීක්ෂණය කරන්න පුළුවන් මොන. එතකොට සචල පෝෂක කිව්වේ අපි අර අතන කිව්වා. එතකොට මේරු පත්‍රවල ඉඳන් නොමේරු පත්‍රවලට ගෙනියනවා පෝෂක ටික. ඒ කියන්නේ මේකේ උණතා ලක්ෂණය පෙන්වන්නේ මේරු පත්‍රවල. කියන්නේ උත්තරය අංක 1. 2022 6 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ පාංශු පැතිකඩේ වැදගත්කම ගැන විතරයි. මම මෙතෙන්දි මේ පාංශු පැතිකඩේ ඔක්කොම ටික කියන්නේ ඕන MCQ එකක් ආවත් කරන්න පුළුවන් විදිහට ඔක්කොම ටික කවර් කරලා දෙන්න. ඒත් පාංශු පැතිකඩක් කියන්නේ මොකද්ද? පසක මතු පිටේ ඉඳන්. හරිද? මතු පිටේ ඉඳන් මාතෘ පාෂාණය වෙනකක් පස්සේ සිරස් කඩක් ගත්තත් ඒ සිරස් කඩේ තියෙන විවිධ ස්තර තමයි මේ විවිධ ස්තරවල පිහිටීම තමයි අපි පාංශු පැතිකඩක් කියලා කියන්නේ. එතකොට පාංශු පැතිකඩ ගත්තොත් මේ පාංශු ජනන සාධක ගැන කලින් කතා කරා මේ පේපර් එකේම මේ තියෙන පාංශු පැතිකඩක්. හරිද? පාංශු පැතිකඩේ ගත්තොත් කොටස් ගත්තොත් මේ පහළ ඉඳන් ගත්තොත් පාෂාණ තට්ටුව. ඒක අපි R කියලා කියනවා. කියන්නේ මාතෘ පාෂාණ. ඊළඟට මාතෘ ද්‍රව්‍ය කලාපය. ඒක C කියනවා. ඊළඟට උඩට තියෙන කලාපය තමයි B කලාපය. B කියන්නේ පෝෂණය වූ කලාපය එහෙම නැත්නම් සංචායක කලාපය කියලා කියනවා. ඊළඟට A කලාපය. ඒ කියන්නේ විශෝධනය වූ කලාපය. එහෙම නැත්නම් ශරණය වූ කලාපය කියලා කියනවා. ඊළඟට O කලාපය උඩින්ම තියෙන O කලාපය. O කලාපය කියලා කියන්නේ කාබනික කලාපය. එතකොට මම මේක රචනාවකත් පැහැදිලි කරලා දෙනවා. ඒකත් ඕනනම් බලතේ. එතකොට ගත්තොත් ඒ ඩබල් නෝට් කියන්නේ මේ උඩින්ම තියෙන ස්තරේ ගත්තොත් මේකත් මේ O ස්තරයත් ගත්තොත් මේ උඩින්ම තියෙන එතකොට O කලාපේ ඒ ඩබල් නෝට්. ඒ කියන්නේ අලුතින් එකතු වෙන කොලරොඩු වගේ ඒවා. ඒවා අලුතින් එකතු වූ කාබනික ද්‍රව්‍ය අඩංගු කලාපේ තමයි මේ ඒ ඩබල් නෝට්. ඊළඟට ගත්තොත් ඒ නෝට් ඊට පහලින්. එතකොට මේකත් ගත්තොත් මෙහෙම බෙදත හැකි කොටස් වලට. හරිද? එතකොට තුනකට බෙදත හැකි. ඒ නෝට් කියන්නේ එතකොට තරමක් වියෝජනය වෙනවා. මෙතන තියෙන සම්පූර්ණයෙන් මේ කොලරොඩු වගේ ඒවා. එතකොට මෙතනට යද්දී ඒක තරමක් වියෝජනය වෙච්ච ඒවා තමයි තියෙන්නේ. ඊට පස්සේ හියුමස් කලාපය කියන්නේ හොඳින්ම වියෝජනය වෙලා. හොඳට වියෝජනය වෙලච්ච කාබනික ද්‍රව්‍ය තියෙන කලාපය තමයි මේ හියුමස් ස්තරය කියන්නේ. ওই ස්තර තුන තියෙනවා. එතකොට O කලාප. ඊළඟට A කලාපය තියෙනවා. A කලාපය කියන්නේ මේකේ තියෙන්නේ බාෂ්මික අයන. ටික මේකේ තියෙන ඒවා ශරණය වෙනවා. ශරණය වෙලා පහළ තියෙන B ට යනවා. එතකොට මේක ගත්තොත් මේකෙත් කාබනික ද්‍රව්‍ය සාපේක්ෂව ගොඩක් තියෙනවා. එතකොට B කලාපය ගත්තොත් ඒක ගත්තොත් අර අතනින් එන බාෂ්මික අයන ටික රඳවා තියාගන්න මෙයා. එතකොට මෙයා ගත්තොත් කාබනික ද්‍රව්‍ය අඩුයි. ඊළඟට C කලාපේ මාතෘ ද්‍රව්‍ය කලාපය ගත්තොත් ජීර්ණය වෙච්ච මාතෘ ද්‍රව්‍ය. කියන්නේ මේ පාෂාණ තට්ටුව ජීර්ණය වෙලා එන කොටස් ටික තමයි මෙතන තියෙන්නේ. මාතෘ ද්‍රව්‍ය. එතකොට මෙතන R කියන්නේ මාතෘ පාෂාණයේ තියෙන කොටස. එතකොට ගත්තොත් තව ටිකක් තියෙනවා MCQ පොයින්ට් විදිහට මේකේ. මේ පාංශු පැතිකඩක් හොඳින්ම දැක ගන්න පුළුවන් වෙන්නේ බාධා නොවු. එහෙම ඊළඟට වෙනස් වීම වලට භාජනය වෙච්ච නැති භූමියක තමයි. එතකොට අපි ගත්තොත් කුෂිකාර්මික භූමියක් ගත්තොත් ඒකේ මේ පාංශු පැතිකඩ පැහැදිලිව ගන්න දකින්න බෑ. බිම් සැකසීම් කරන හින්දා. ඊළඟට ශුෂ්ක හා අර්ධ ශුෂ්ක ප්‍රදේශ ගත්තොත් ඒවයි ගත්තොත් වාෂ්පීකරණය වැඩි වෙන උෂ්ණත්වය වැඩි. ඒ වගේ පැතිවල. එතකොට එතෙන්දී පහත ස්තරවල තියෙන ලවණ ටික ඉහළ ස්තරවලට එනවා. ඒ හින්දා මේ පාංශු පැතිකඩ අපැහැදිලි. පේන්නේ හරියට පැහැදිලි. ඊළඟට පහතරට තෙත් කලාපය. පහතරට තෙත් කලාපය ගත්තොත් වර්ෂාව තියෙනවනේ. එතකොට කබොක් සහිත බුරුල් පසක් තමයි මේ පහතරට තෙත් කලාපය දකින්න පුළුවන්. එතකොට මේකේ අධික වර්ෂාපතනයේ හින්දා ඒ ස්තරේ ඛාදනය වෙනවා. කියන වතුර වැටිලා ඒ ස්තරේ ඛාදනය වෙනවා. ඛාදනය වෙලා මෙතන B ස්තරේ තමයි මතුවලා තියෙන්නේ. එතකොට ඒකෙත් පැහැදිලිව පාංශු පැතිකඩක් දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ ප්‍රශ්නේ අහලා තිබ්බේ කෘෂිකර්මයේදී පාංශු පැතිකඩ අධ්‍යයනයේ වැදගත්කම ගැන තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. පළවෙනි වැදගත්කම තමයි
මුල් වර්ධනය වන සක්‍රිය ගැඹුර දැනගන්න. අපිට පුළුවන් ශාකයක් දැන් ඉඳද්දි පාංශු පැතිකඩ ගැන දන්නවනම් මුල් වර්ධනය වෙන ගැඹුර දැනගන්න පුළුවන්. ඊට දෙවෙනි එක තමයි පාංශු ස්තරවල ඝනකම. මගින් සීසාන ගැඹුර තීරණය කරන්න පුළුවන්. පාංශු ස්තර කොහොමද ඝනකම කියලා දැනගෙන ඒකේ සීසාන ගැඹුර දැනගන්න පුළුවන් පසේ ස්වභාවය දැනගත්තොත්. ඊළඟට තුන්වෙනි එක තමයි පසේ ගැඹුර අණුව වගා කරන භෝගය තීරණය කරන්න. පස මොන වගේද කියලා අපිට වගා කරන භෝගය තීරණය කරන්න පුළුවන් ඒ අණුව. ඊට පස්සේ ජල වහන තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට පස්වෙනි එක තමයි සුදුසු බිම් සැකසීමේ උපකරණ තෝරගන්න. මේ පසට ගැලපෙන විදිහට බිම් සැකසීමේ උපකරණ ටික තෝරගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ අහලා තියෙන පාංශු පැතිකඩ අධ්‍යයනයේ කෘෂිකර්මයේදී වැදගත් වන්නේ මොකක්ද හඳාද කියලා. එතකොට මේකේ තුන්වෙනි උත්තරේ තමයි මම කලින් කතා කරා ඒ ටික වගා කිරීමට සුදුසු භෝගය තීරණය කිරීමට උපකාරී වෙනවා. කියන්නේ උත්තරය අංක 3. මෙතන සාම්ප්‍රදායික ජලයසුම් උපකරණය හඳුන්වන්න තියෙනවා. එතකොට මේකෙදි ආණ්ඩියාලිත තමයි එක. ඒ කියන්නේ මම මේකට කලින් මේකේ රූපත් එක්ක ඔක්කොම මේ සාකච්ඡා කරලා තියෙනවා. මේ වීඩියෝ එකත් බලන්න. 2022 34 වෙනි ප්‍රශ්නේ තමයි සාකච්ඡා කරන්නේ. ඒකේ තියෙන්නේ 14 වෙනි පාඩම. ඒ කියන්නේ පසුවස්ලනු මේ හානි වෙන එක. එතකොට ඒකෙදි භෝගස්වන වල පරිණත බව නිර්ණය කරන්න සාධක ටිකක් තියෙනවා. එතකොට කියන්නේ භෝගයක් අස්වැන්න ලැබුණාට පස්සේ පළතුර හරි ඒක පරිණත වෙලා කියලා කියන්නේ ඉදිලා කියන එක දැනගන්න තියෙන දර්ශක ටිකක් තමයි තියෙන්නේ. නිර්ණායක ටික. භෞතිකව අපිට මේ බලන්න පුළුවන් විශිෂ්ට ගුරුත්වය, බර, දිග, මෘදු හෝ දැඩි බව, ඊළඟට පොත්තේ පැහැ වගේ දේවල් වලින්. ඒතර රසායනික ක්‍රම මගිනුත් බලා ගන්න පුළුවන් පරිණත බව. ආම්ල ප්‍රමාණය, pH අගය, තෙල් ප්‍රමාණය වගේ කාලය ගත්තත් වයස සම්පූර්ණ වුණාම මේ එළවලුවක් වුණා, පළතුරක් වුණත් එහෙම බලා ගන්න පුළුවන්. ඊළඟට පුෂ්ප හට ගැනීමේ සිට දින ගණන, ඊළඟට පළ හට ගැනීමේ සිට දින ගණන. ඒ වගේ ඒවායි බලා ගන්න පුළුවන් කාලයයි. ඊළඟට හතරවෙනි සාධකයේ තමයි කායික විද්‍යාව. කියන්නේ ශ්වසන වේගය, ඊළඟට නිෂ්පාදනය වන එතිල් ප්‍රමාණය. එතිලීන් ප්‍රමාණය අනුවත් මේ කියන හෝමෝනය අනුවත් අපිට ඒක බලා ගන්න පුළුවන්. විවිධ ක්‍රමවලින් මේ භෝගවල පරිණත දර්ශක හඳුනා ගන්න පුළුවන්, පරිණත බව හඳුනා ගන්න පුළුවන්. එතකොට පළවෙනි එක තමයි දෘෂ්ටි පරීක්ෂාව. කියන්නේ බලලා අපිට අඳුර ගන්න පුළුවන් කෙසෙල් වල රවුම් ගතිය තියෙනවා නම් ඉදිලා ගිහලා. ඊළඟට අඹවල උරහිස් මේ ඉස්සීම් මගින් ඒ වගේ දේවල් වලින් මේ තියෙන රූප මේ ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට ගත්තොත් කැලෙන්ඩරයේ දින ගණන අනුව, කියන්නේ කාලය අනුවත් තිබ්බනේ. පුෂ්ප හට කියන දින හෝ ඊළඟට සති ගණන අනුව ගණන් කරලා අපිට අඳුර ගන්න පුළුවන්. මේ ඇඹුල් කෙසෙල් ගත්තොත් පළවෙනි ඇවරිය හටගත් දිනේ ඉඳන් සති ගණන් තමයි ගණන් කරන්නේ. ඒත් මේකෙදි ඇඹුල් කෙසෙල් නම් දේශීය වෙළඳපොළට සති 13කින්, ඒ විදේශීය වෙළඳපොළට නම් සති 12කින් තමයි මේ පරිණත වෙනවා. කියන්නේ ඉදිලා ඉදෙන්නේ සාමාන්‍යයෙන් කෙසෙල් කරනවා. ඊළඟට ගත්තොත් පරිණත දර්ශක මැනලත් පුළුවන්. එතකොට දෘಢතාවය කියන්නේ තද බව මයන්නන්න පුළුවන්. මේකට අපි දෘಢතා මීටරය යොදා ගන්න. මේ භෝගයේ තියෙන මෘදු එහෙම නැත්නම් දැඩි බව දැනගන්න මේ තියෙන්නේ ඒ රූපේ. එතකොට මේ ප්‍රශ්නේ අහලා තින්නේත් ඒක ගැන. ළඟට බ්‍රික්ස් මීටරය මගින් ගත්තොත් ද්‍රව්‍ය ඝන ද්‍රව්‍ය ප්‍රමාණය තමයි මයින්නේ. ඊළඟට පැහැ අණුවත් පුළුවන්. පළතුරු එළවලු පැහැ අණුවත් මේම පරිණත දර්ශකය අඳුර ගන්න පුළුවන්. ඊළඟට එක තමයි විශිෂ්ට ගුරුත්වය. කියන්නේ අඹ පරිණත අඹ ජලයේ ගත්තොත් ගිලෙනවා. කියන්නේ පරිණත ඒවා, ඒ කියන්නේ ඉදිච්ච ඒවා, ඉදිච්ච නැති අමු අඹ ගත්තොත් ඒවා ජලයේ පාවෙනවා. ඒකෙන් අඳුර ගන්න පුළුවන්. ඊළඟට කෙසෙල් වල පළල කැලිපරයෙන් මේ මැන ගන්න පුළුවන්. මේ ටික තමයි තියෙන්නේ. එතකොට මේ රූපේ පෙන්වලා තියෙන උපකරණයේ මොකක්ද කරන්න කියලා අහලා තියෙනවා. එතකොට මේ උපකරණයේ නම තමයි දෘಢතා මීටරය කියන්නේ. එතකොට මේකෙන් දෘಢතාවය එහෙම නැත්නම් තද බව තමයි මයින්නේ. එතකොට උත්තරය අංක 1.